එකට වතුර ගලනවා වස්තුවත් එක්ක කතා කරද්දි අයියනේ ඔම තරෙන් කතා කරන්නේ මාත් එක්ක පොඩක් කතා කරමුකෝ දැනසීමෙන් අර කතා කරපු එක ටැබ් ලයින් එක මොකක්ද අපේ කොයින්ද ගන්නේ Hello, I saw on the internet you all have some puppies, Ridgeback puppies. Yeah. Yeah, and where are you? I mean, කොහෙද ඔයගොල්ලෝ ඉන්නේ මේ? බොරැල්ලේනේ. බොරැල්ලේ. එයි ඒගොල්ලන්ව දෙන්නේ දන්නේ නේද මේ? ඒ කියන්නේ ගොඩක් පැටව. ෆ්‍රී දෙන්නේ ඉතින් ගොඩක් පැටව ඉන්නවා 10ක් විතර ඒකයි. අපිට කරන්න අමාරුයි. ඒකනේ. මේ බොරැල්ලේ කොහෙද දන්නේ නැතනේ මම හරියට මම දැනගෙන ගෙදරත් එක්ක පොඩ්ඩක් කතා කරලා එහෙම වුණොත් මං කෝල් එකක් දෙන්න. Hello. Mr. Samir. මම දැන් පිටට ඉස්සරහට බලපෑටව ගැන කතා කරේ. මේගොල්ලෝ ක්‍රොස් වුණාද නැත්නම් පියෝ කට්ටියද? මේගොල්ලෝ ක්‍රොස් වෙච්ච. ක්‍රොස් වෙච්චයිද? නෑ මොකද මම බැලුවේ සාමාන්‍ය මේ જાතිය අය ටිකක් ගණන්නේ. මේ ඉතින් ඒක නිසා තමයි මම බැලුවේ. එතකොට මේ ඕනේ වෙලාවක මම කෝල් එකක් දීලා ආවොත් ගන්න පුළුවන්ද කොහොමද දන්නේ? එනවනම් කීයට විතර දෙන්නේ? එනවනම් ඒක තමයි බලන්න ඕනේ. වීකෙන්ඩ් එක වෙනකන් හිටියොත් නම් හොඳ කට්ටිය කිවිලා හිටියොත් යයි නේද? ඔව් එහෙනම්. දැනටම දීලාද තියෙන්නේ? දැනට නම් දෙන්නේ දුන්නා. ඒ කියන්නේ මොන වගේ කෙනෙක්ද ක්‍රොස් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ පොඩි අවුලක් තියෙනවා බල්ලන්ගේ. ඒ මොකද? මේ කන් දෙකට උඩින් පොඩි අන් දෙකක් තියෙනවා. අන් ඒ කියන්නේ අපේ අර ඉස්සරහා ගෙදර ඉන්න මේ හරකෙක්. ඔව්. ඌත් එක්ක තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ. බල්ලා? ඔව් ඒ කියන්නේ අන් දෙකක් තියෙනවා අනික බල්ලෝ තනකොළ තමයි කන්නේ. ඔයා මට විහිළුවක් වත් කරනවද? නෑ ඒ කියන්නේ එහෙමයි. ඒකයි අපි නොමිලේ දෙන්නේ ඉතින් මොකෝ. අන් දෙකක් තියෙන හින්දා කවුරුත් ගන්න. මං ඔය ඇහුවමයි එහෙම කතා වුණා. ආවොත් බලපෑයි. මං හිතුවේ මට විහිළුවක් වත් කරනවද කියලා. නෑ දැන් ඒ කියන්නේ පැටවු නම් අයින් නෑ තාම. ලොකු එක අයින්නවා. ඒක තරක් වගේ ලොකු වෙයිද දන්නේ නෑ. අන්න ඒක නම් දැන් ඒ කියන්නේ දැන් තමයි තරක් වගේ තමයි වැඩ කරන්නේ. ඔය ඇත්තම දෝ කියන්නේ විහිළුව තවන්නේ නෙමෙයි නේද? නෑ විහිළු නෙමෙයි දැන් මේ සුවාදීන්නුත් හවසට එනවා කියලා කිව්ව අටපට්ටමේ. ඒක පෙන්නන්න දැන් ඒ කියන්නේ පැටවු දැන් අපි 10ක් ඉන්නවා 10කේම අන්තිම. නෑ. ඉනා ඒ කියන්නේ අපිට පුදුමයි. දැන් අපිට ඕක දැන් අපි ඕක කරේ මුදලට විකුණන්න තමයි අන්තිමේදී දැන් මෙහෙම වුණ හින්දා මේ මුකුත් කරන්න දෙන්නේ ඔව් කවුරුත් ගන්නෑ මේ අමුතුම જાතිය නිසා ඔයිට වැඩි ගානකට දෙන්න පුළුවන් නේන. ඒ වුණාට නිකන් යුනිකෝන් වගේ පළක් උන්. තනි යන තියෙනේ උන්. ඒක මට අහන්න දෙන්න අටපට මිනිස් වෙනවා කිව්වද ඔකට? ඔව් ඔයා එහෙනම් 4 මාසතාවත් ඒගොල්ලෝ වීඩියෝ එකටත් ඔයාලට සහභාගී වෙන්න ඕනේ. අනේ එහෙමනම් ඕනේ කොහොමද මම ඔෆිස් ඉඳලා තමයි කතා කරන්නේ. මේ මට හිතා ගන්න බෑ කොහොමද මේගොල්ලන් කියන්නේ. මම මේ අපේ ගෙදරට කතා කරලා අහපුවා මෙයා නම් අම්මා නම් කැමති නේ ගන්න. හැබැයි අපේ ඔෆිස් එකෙත් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. දැන් මම ඔක් කිව්වා මේගොල්ලෝ හිතයි මම විහිළුවක් කරනවා කියලා. අනිවාර්යයෙන් විහිළුවක් තමයි මේක. මේ කියන්නේ අතර විහිළුවක්ද නැත්නම් ඇත්ත? ඔයත් මාරේ කියන්නේ අන්තිම බල්ලෝ ඉන්නේ ලංකාවේ. ඒත් එහෙනම් ඒ වගේ නිකන් කිව්වේ. මේ ඔය මේක දාපු එකක් විහිළුවක්ද දන්නේ ඉන්ටර්නෙට් එකේ දාපු එකක්. නෑ ඒක නෑ ඇත්තට දැම්මේ. ඔව්. දැම්මට පස්සේ තමයි අං ආවේ බල්ලන්ගේ. බොරු කියන්න බදන්නේ ඔය එක සැරයකට කියනවා අං කියනවා තවසරයකට කියනවා අන්න එහෙලු. නෑ දැන් ඒ කියන්නේ උදේ අං තිබුණේ නෑ දැන් තමයි අං ඇවිල්ලා තියෙන්නේ. ඔයාමද විහිළුවන්නේ ඔය කරන්නේ? නෑ විහිළු නෙමෙයි. ඕන්න ඔයාගේ ඔෆිස් එකේ තව එක්කෙනෙක් අහලා බලන්න ඔය ඒගොල්ලෝ දන්නේ නැහැ වෙන සිද්ධිය ගැන. බල්ලන්ට අං එන එක. ඒ කියන්නේ ක්‍රොස් වුණාමනේ දැන් පියෝ නම් අං නෑ. මම ඕනතරම් ක්‍රොස් වෙච්ච අය දැකලා තිනු උන්ට අං නෑනේ කවදාවත්. ඔයා මම වන්දන්න එපා. නෑ අන්දන්නේ නෑ. එහෙම නෙමෙයි. වෙලා තියෙන දේ මම ඔයා විහිළු කියලා හිතනවාද? නෑ දැන් ඔයා විහිළුවක් කියලා කියන ඔයා ආයේ නෑ කියලා කියනවා. හරියට කියන්න මට. හරියට තමයි චූටි අන් දෙකක් තියෙන්නේ කන් දෙක ගාවින් ඒක ගෙඩියක් වගේ. තව ඒ කියන්නේ කල්යද්දී එයිද දන්නේ ලොකුවට.
ඒකයි අර දෙන්න බය මේ. හරි ඕගොල්ලෝ හරියටම කියන්නේ කොහොමද අන් දෙකක්මයි කියලා. නෑ දැන් තාත්තා හරකෙක්නේ. ක්‍රොස් වෙලා තියෙන්නේ. ඕක විහිළුවද කොහෙද? මං එනං ඔයාලට හයි කතා කරන්නේ නෑ. මට හිතෙන්නේ මේක විහිළුවක් කියලා. නෑ විහිළුවන්නේ ඔෆිස් එකේ කාගෙන් හරි අහලා බලන්නකො. තමයි ඒගොල්ලෝ දන්නේ නැද? මේක නම් කවුරුත් දන්නේ නෑ. එහෙම එකක්. එහෙම කියන්නේ කිව්වොත් මට අන් තියනවද කියලා බලන්න මේක ඉන්නයි. හා? ඔව්. කියන්න බෑ. මට වෙන්නේ වඩක් තියනවද කොහෙද? මට තුඩෙක් තමයි ආවේ. මන් තියන්නම් ඔයා මේ විහිළු කරන්න එපා හරිද? හරි බයි.